කොහමද හැමෝටම ඉතින් රිමෝට් වීවින් කියන එක ලෝකේ හැමතැනම කතා කරන මාතෘකාවක් බවට පත් වෙලා. ඉතින් අද උදේ මොහොතකට කලින් මේ වීඩියෝ එක කරන්නත් පැයකට හමාරට කලින් මට මේ ලංකාවේ කට්ටියකුත් මේ රිමෝට් වීවින් සම්බන්ධව අත්දැකීම් ලැබුවා කියලා යම්කිසි සාකච්ඡාවක් යන වීඩියෝ එකක් YouTube එකේ දකින්න ලැබුණා. ඉතින් ඒගොල්ලන් මේ ඔය බටහිර විද්‍යාව පිළිබඳව ඉතින් හොඳට ඉගෙන ගත්ත කට්ටිය වෙන්න ඇති. හැබැයි ඒගොල්ලෝ මේ දැනලු අත්දැකීම් ලැබුවේ ලංකාවේ යම්කිසි තැනකදී මෙහෙම මේ දුරස්තව මේ කටයුත්ත කරනවා දකින්නවා හැකියාව තියෙනවා ඒක හිතා ගන්න බැයිලු කියලා තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. ඉතින් බටහිර විද්‍යාව කියන බටහිර මිත්‍යාව ඉගෙන ගත්ත අයට නම් ඕවා මැජික් වගේ තියෙන්න පුළුවන්. අපිට නම් ඉතින් ඒවා මැජික් නෙවෙයි. මොකද හෙළ ඉතිහාසය තුල අඳුන් බැලීම් ඇතුළු ගොඩාක් දුර තොරතුරු හරියටම කියන්න පුළුවන් ක්‍රමවේද තිබිලා තියෙනවා. ඉතින් අද චුට්ටක් ඒ ගැන මගේ අත්දැකීම් ටිකත් හවමාරු කරගන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ මතක් කරන්න ඕන දෙයක් තමයි මෙන්න මේ අතීතය වර්තමානයේ සහ අනාගතයේ සිදුවන දේවල් සම්පූර්ණව පැහැදිලිව දැකීමේ හැකියාවක් විදිහට මනසින් ගිහිල්ලා ඒවා දකින්න පුළුවන් හැකියාවක් හැමෝටම තියෙනවා. ඔයගොල්ලන්ට උනත් අහගෙන ඉන්න ඔයගොල්ලන්ට උනත් මේ හැකියාව හදාගන්න බැරි කමක් නැහැ. දැන් ආයේ මේක භාවනා කරලාද කරන්නේ නැහැ. ඇත්තටම මේක සිද්ධ වෙන්න නම් එකක් සසර පුරුදු තියෙන්න ඕනේ. භාවනා කරලාම විතරක් කියන එක නෙමෙයි. මනස සැහැල්ලුවෙන් තියාගන්න ඕනේ. ප්‍රශ්න අඩු කරගන්න ඕනේ. විකාර දේවල් හිතන එක අඩු වෙන්න ඕනේ. එතකොට තමන්ගේ අරමුණ වෙනුවෙන් මනස ફોકસ කරපුවාම අදාළ තොරතුරු වලට යන්න පුළුවන්. ඉතින් අත්දැකීම් ටික කතා කරන්න කලින් මේක සිදුවන ආකාර කීපයක් මගේ අත්දැකීම් ඇතුළෙම තියෙද්දි කතා කරන්න. ඒ කියන්නේ මේක වචනෙන් කියනවා විතරක් නෙවෙයි මේක කරලා බලලා මේක කරන්න පුළුවන් කියන එක දැනගෙන ඒ සියලුම දේවල් කරුණු සහිතව තමයි මේ දේවල් කියන්නේ. මේ දුරස්ත බලන කාරණාවේදී එකක් අපිට අපි ඉන්න තැන ඉඳලා මනසින් එතන අදාළ තැන සිද්ධ වෙන දේවල් එහෙම නම් අතීතයේ සිද්ධ වුණු දේවල් අනාගතයේ සිදුවිය හැකි දේවල් කර්මානුරූපව දැක හැඳින කතා කරන්න පුළුවන් තමන් ඉන්න තැන ඉඳලා. සමහර ඒවා ඒ තැනට ගිහිල්ලා දැන් අතීතයේ තිබුණු පසුබිමක් නම් ඒ පසුබිමට ඒ කාලය හරහා කියලා ඕනනම් කෙනෙකුට ගන්න පුළුවන්. එහෙම හිතන්න පුළුවන්. එහෙම ගමන් කරන්න පුළුවන්. ගමන් කරලා එතන ෆීලින් එක අරගෙන සමහරට උදාහරණයක් විදිහට එතන වැහලා තිබුණු අවස්ථාවක් නම් ඒ සීතල ඇඟට දැනෙනවා. කඳුකර පදාසක් නම් ඇවිදිනකොට කකුල් වලට තියෙන අතපය වලට එන ඒ අපහසුතාව කැක්කුම් දැනෙනවා. දැන් මට තියෙන අත්දැකීම මම මේ කියන්නේ. අනිත් අයට මම දන්නේ නැහැ. එහෙම අපිට ගිහිල්ලා යමක් කියන්නත් පුළුවන්. දුරස්තව ඉඳලා ඒ කියන්නේ එතෙන්ට නොගිහින් මෙහි ඉඳලා තොරතුරු යමක් කියන්නත් පුළුවන්. මේ වගේ ඕනෑම ක්‍රමයක් හරහා ඒ තොරතුරු ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන ඔයාලට මාතෘකාවේ දකින්න ඇතිනේ හිර බන්ධන කැපීම් වරන් ගැනීම පවා කරන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ වගේ අත්දැකීම් පවා සිද්ධ වෙලා තියෙනවා. ඉතින් සමහර අයගේ ඥාතිවරු හිර කරලා තිබිච්ච දේවල් ඒ මොහොතේදීම දෙහි අනම්මනම් මේවා පාවිච්චි නොකර අදෘශ්‍යමානව දෙහි කැපීම් කරලා ඒ කියන්නේ දුරස්තව දෙහි කැපීම් කරලා එතකොට ඒ කියන්නේ මම මෙහි ඉඳලා දෙහි ගිරියක්වත් පාවිච්චි කරන්නේ නැහැ ගිරියක්වත් පාවිච්චි කරන්නේ නැහැ. ඒ සියල්ලම මනසින් එතෙන්ට ගමන් කරලා එතනදී දෙහි කපලා වරන් ගත්ත අවස්ථා තියෙනවා. එතකොට ඒ අවුරුදු ගණන් තොইল පයිල් කරලවත් වරමට ඒ හිර වෙලා හිටපු ඥාතීන් ඒ කියන්නේ හිර වෙලා හිටපු අය ආපු නැති ඥාතීන් අර විදිහ කරාට පස්සේ ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට එහෙම අත්දැකීම් ඕන තරම් තියෙනවා. එතකොට මේ වීඩියෝ එක කරන්න ඊයේ දවසේ පවා යම්කිසි කෙනෙක්ගේ කියන අපිත් එක්ක එකට ඉගෙන ගත්ත එකට ඉගෙන තියන්නේ මේ මම යම්කිසි ශාස්ත්‍රයක් කියන්නේ නිමිති ශාස්ත්‍ර වාගේ දේවල් උගන්වපු අපේ ටීම් එකේ ඉන්නවා. ඒ ටීම් එකේ කෙනෙක්ගේ ගෙදරක විතුරු සිදුවුණු සංසිද්ධියක් මීට අවුරුදු 40 ගානකදී විතර වගේ වෙච්ච සංසිද්ධියක් සම්පූර්ණ එයා මේ වීඩියෝ එක දැක්කොත් සමහරට කමෙන්ට් එකක් දාවි. මට කියන්න බෑ මොකද මට බලෙන් කමෙන්ට් දාන්න පුරුද්දක් අපි ගාව නැහැ නේද. සමහර අය නම් ඉතින් YouTube channel වල බලෙන් තමයි කමෙන්ට් දාමු ගන්නේ. ඉතින් අපි එහෙම නැහැ. මේ ඒගොල්ලෝ දැක්කොත් දායි. ඉතින් ඒ ගෙදරට ගිහිල්ලා අවුරුදු 40 ගානේ වෙච්ච සිදුවීම් සහ ඒ අවට තියෙන පරිසරයේ වර්තමානගතව තියෙන පරිසරයත් අතීතයේ වෙච්ච සිදුවීම් මාලාවත් පැහැදිලි කිරීම කරා. ඉතින් මෙහෙම ඒ වගේම අපි ගෲප් කෝල් එකේ ඉන්න අවස්ථාවකදී යම් වෙලාවකදී අපි මේ නිමිති බල්ල කණ්ඩායමත් එක්ක ගෲප් කෝල් එකේ ඉන්න අවස්ථාවකදී ඒකේ තව සමාජිකයෙක්ගේ තොරතුරු වගේකොත් ඒ විදිහටම
අපි සාකච්ඡා කරා. මොකද දැන් මම විතරක් කරපු දෙයක් වුණොත් ඒක ප්‍රැක්ටිකලි නෑනේ. ඒක තේරුම් ගන්න බෑනේ කට්ටියට. මේක බොරුවක් කියලා කියන්න පුළුවන් යම් කිසි කෙනෙක්. නමුත් දැන් අර වාගේ ගෲප් එකක් ඉන්න අතරතුරේදී සාකච්ඡා කරනකොටත් ඒ සම්පූර්ණ තොරතුරු ටික මෙහෙම වෙලා මේමයි නේද කියලා පැහැදිලි කිරීම ටික කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක මම කියන්න ඔයගලට හේතුව තමයි මේ රිමෝට් වීවින් කියන එක එහෙම නැත්තම් මේ අතීතයේ අනාගතයේ දකින්න තියෙන හැකියාව මේ හරි මැජික් එකක් විදිහට තමයි මේ බටහිර කට්ටිය පෙන්ලා දෙන එක විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ. සමහර අය නම් කියනවා ඒවා පිළිගන්න බෑ කියලා. ඉතින් පිළිගන්න බැරි පුළුවන් ගැදලා නෑනේ. අදාළ තැන තියෙන දේවල් විස්තර කරලා කිව්වනම් එතනින් එහාට පිළිගන්නවද නැද්ද කියන එක නෙමෙයිනේ. ඉතින් මේවා බටහිර කට්ටිය මිලිටරි වලට පාවිච්චි කරපු බවක් ඔය බහුගිය වීඩියෝස් වල එහෙම තිබුණා මම දැක්කා. එක එක්කෙනා විස්තර කරනවා. නමුත් අපේ රටේ ඕවා සම්පූර්ණයෙන්ම ඔය ශාස්ත්‍ර හොඳින් භාවිතා කරපු රටක්. කියන්නේ බටහිර විද්‍යාව කියන ඒක ඇත්තටම මම විද්‍යාව කියන්න කැමති නෑ ඒකට. ඒක ඇවිල්ලා මිත්‍යාවක්. මොකද ඒගොල්ලෝ තාම මේ කරුණු හොයාගෙන යන බාලාංශ පන්ති වල ඉන්නේ ළමයි වගේ. හරිද? විද්‍යාව කියලා බාලාංශ පන්ති දැන් ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් ග්‍රහ තාරකා පිහිටීම් ඇතුළේ සියල්ලම විස්තර කරලා තියෙද්දි බුදුදහමට අනුව මේ තාරකා රටා ඇතුළු මනස ඒ කියන්නේ ඒ පැත්ත එහෙම භෞතිකයේ එහෙම ඊට පස්සේ අපේ මනස වැඩ කරන විදිය සම්පූර්ණයෙන් විස්තර කරලා තියද්දි මේ අවුරුදු 400ක් විතර ආයේ පරණ වෙච්ච මේ විද්‍යාව හදාගත්ත බටහිර කට්ටිය කියනවා ඒගොල්ලෝ හොයාගත්ත දේ විද්‍යාවලු. හරිද? ඉතින් අපිට නම් ඕවා hina යන වැඩ විතරයි. ඒගොල්ලෝ හොයාගත්ත විද්‍යාවක් නෑ. මේ අපි කරේ මොකක්ද කියන එක. මේ හෙළ ශාස්ත්‍රවල සිද්ධිබ්බේ මොනවද කියන එක ඒගොල්ලෝ පරිේශන මට්ටමින් හොයාගෙන ඒගොල්ලෝ හොයාගත්තාය කියලා වෙලා පොතේ නම දාගන්න ඉතිහාසයට නම දාගන්න තමයි ඒගොල්ලෝ try කරන්නේ කවුරුන. ඉතින් අපෙත් ඉන්නවා මේ රටවල මීහරක් ටිකක් අර ඒකටම කත්තදින. ඔව් ඒ විද්‍යාවෙන් කිව්වොත් හරි, බටහිරින් කිව්වොත් හරි. ඒක තමයි හරි. මේ අපි මොන හරි කිව්වහම වැරදි වගේ જાතියක්. ඉතින් අර එහෙම එකක් තමයි මට වීඩියෝ එකේදී තේරුනේ. ඒගොල්ලෝ නම් එහෙම අරමුණකින් ඒගොල්ලෝ කතා කරපු බවක් නෙමෙයි තියෙන්නේ. නමුත් එච්චර පරිණත වෙලා වයසට ගිහිල්ලා මම හිතන්නේ ගොඩක් වයස කීප දෙනෙක් එතන සාකච්ඡා කරේ. ඉතින් එච්චර වයසටත් ගිහිල්ලා ඒගොල්ලෝ එහෙම දේවල් කරන්න පුළුවන් අය ලංකාවේ ඉන්නවා කියලා දැනගෙන තියෙන්නේ මේ මෑතකදී. එතකොට මම කියන්නේ මිනිස්සු මේ රටේ තියෙන ශාස්ත්‍ර අතෑරලා වෙන කොහෙදෝ දේවල් පස්සේ දුවන වෙලාවේ අපේ තිබුණේ මොනවද කියලා හොයන්න පටන් ගත්තා නම් ඔය තියෙන බහුභූත වලට වඩා ගොඩාක් දේවල් කරගන්න පුළුවන්. ඒ වගේම මනසින් පෝසත් මිනිස්සු පිරිසක් අනිවාර්යෙන් බිහි වෙන එක නවත්තන්නත් බෑ. දැන් වැඩි වෙලා තියෙන්නේ බටේරින් එන විකාර දේවල් විතරක් ඔරුවට ගන්න දඟලනවා. හරිද? ඉතින් අපි අපේ අත්දැකීම් ටික තමයි කිව්වේ. ඉතින් මේ වගේ කරන්න පුළුවන් ඔයාලටත් කරන්න පුළුවන්. ඒකට වාගේලාගේ මානසිකත්වයේ එක තැනක තියෙන්න ඕනේ. ඒක මට්ටමක පවත්ත ගන්න ඕනේ. සංසාර පුරුදු తీරවන තවත් ඒක පහසුවක් වෙනවා. ඒ කියන්නේ සංසාරයේ වගේ දේවල් කරගෙන ආපු චරිතයක් නම් එතකොට අපේ අත්දැකීම් ගත්තාම අර වරන් ලබා දෙන දේවල් ඒ කියන්නේ දෙහි කපලා ඒ දේවල් කරපු දේවල් ඒතොර සමහර අයගේ ප්‍රශ්න වලට ඒ ඉඩ කඩන් වල ප්‍රශ්න විසඳනකොට ඒ ඉඩම් වල ඇවිදින සිදුවීම් ඒ කියන්නේ මේ මෙතන තියෙනවා මෙහෙම එකක් ඔයාලගේ ගෙදරට මේ විදිහට පැත්තෙන් මේම දෙයක් තියෙනවා ඒ තැන මේ විදිහට තියෙන්නේ අන්න එහෙම පැහැදිලි කිරීම පැහැදිලිවම කර හැකියි කරන්න පුළුවන්. එතකොට ඒ අත්දැකීම් අපිට ඕනේ තරම් තියෙනවා. මොකද අපි සමහර වෙලාවට අපි කේන්දර පරීක්ෂා කරන්න ගියපුවාම කේන්දර පරීක්ෂා කරන යන ගමන් යම් ප්‍රශ්නයක් පැන නැගුණොත් බාහිරව ප්‍රශ්නයක් හරි මොකක් හරි පැන නැගුණොත් ඒ ප්‍රශ්නය විස්තර කරන්න හොයාගෙන යන්නත් සමහරවිට ඒ අර ක්‍රමවේද පාවිච්චි කරනවා. මොකද ප්‍රශ්නයක් එකපාරම දැන් මේ මම කටහන සමහරට ඔයගොල්ලන් නිකන් අමුතු විදිහට අහන්න පුළුවන් මේ දවස්වල මේ වැස්සත් එක්ක මේ සෙම ගතිය වැඩි. මේ එහෙමයි කියලා ඉතින් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් නොදා ඉන්නත් බෑනේ. ඒකින්ද මේ කටහඬ ගැන හිතන්න එපා. කරුණු ගැන විතරක් හිතන්න. හැමදාම ඔයගොල්ලෝ එහෙමනේ මාත් එක්ක සම්බන්ධුනේ නේද? පුජ්‍යලයා කවුද කොහෙද කින්ද මන්ද නැහැ. විස්තරات එක්ක සම්බන්ධ වෙලා හිටියා. ඉතින් ගොඩක් අය හැවිල්ලා ගියා. ඉතින් WhatsApp group එකක් හරින් දාලා තියන්නම් කැමති අයකට සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. මොකද ඔය යම් ශාස්ත්‍රයක් ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මේ වගේ දේවල් කොහොමද ඉගෙන ගන්නේ? ඒවා කරන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරන group තියෙනවා. ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ රිමෝට් වීවින් කියන එක මට මේ වීඩියෝ එක දකිද්දී ඒගොල්ලන්ට හරි ලොකු දෙයක් වුණාට අපිට නම් ඒවා පුංචි දේවල්. හරිද? මොකද ඒවා අපිට අත්දැකීම් තියෙනවා. ඉතින් අර මම ඔයගොල්ලන්ට කියන්නේ ওই බටහිර තියෙන විකාර මගුල් අතෑරලා දාලා පොඩ්ඩක් අපේ තිබුණු ශාස්ත්‍ර මොනවද කියන එක හොයාගෙන යන්න. එතකොට ඔයගොල්ලන්ගේ මනස සුවපත් කරගන්න දේවල් පවා
කායික සුවපත් මානසික සුවපත් වීම පවා දෙකම හරියට කරගන්න අවස්ථාව අපේ ශාස්ත්‍රය ඇතුලේ තියෙනවා කියන එක මතක් කරන්න තමයි මට මේ වීඩියෝ එක කරන්න ලොකු වමනාවක් තිබුණේ. මොකද හරි ඉහලින් රිමෝට් වීවිං කියන්නේ මේ බටහිර ලොකුවට කරපු දෙයක්. 1960 ගණන් වල එහෙම පවා ඉඳලා තිබිච්ච දෙයක් වගේ හරි ලොකුවට කරලා. ඉතින් ඒගොල්ලන්ට 1960 ගණන් වල තියෙනකොට අපිට අවුරුදු 5000කටත් විතර එහා ඉඳලා මේ රිමෝට් වීවිං කියන හැකියාව. එහෙම නැත්නම් අතීතයේ වර්තමානයේ අනාගතයේ වාගේ නිවැරදිව ඒ තියෙන තැන් වලදීලා දුරස්තව දැකීමේ හැකියාව අපේ අයට තිබිච්ච දෙයක්. අපේ අයට තිබිච්ච දෙයක් නිසා මේ රටේ අරුමයක් නොවිච්ච දේවල් අනිත් රටවල මිනිස්සුන්ට අරුමයක් වෙලා ඒක එළියට දාපුවාම අපේ මිනිස්සු හිතනවා ඒක තමයි හරි කියලා. ඒක නවත්ත ගමු. ඒ නිසා පොඩ්ඩක් ඔය අලුත් පරම්පරාවල ඔලොමොට්ටල අලුත් පරම්පරාවක් ඉන්නවනේ නේද? රටක් ජාතියක් ගැන හැඟීමක් නැති. අන්නේ ඔලොමොට්ටල පරම්පරාවත් පොඩ්ඩක් මේ වගේ ශාස්ත්‍ර පැත්තට යොමු කරන්න බලන්න තමන් දෙමව්පියෝ න තමන්ගේ දරුවෝ ඉන්නවනම් චුට්ටක් ඒ අයට මෙහෙම දෙයක් තියෙනවා පුතේ කියන තැනටවත් try එකක් දෙන්න. පස්සේ මේ ප්‍රශ්නේ තියෙන්නේ අලුත් පරම්පරාව හිතාගෙන ඉන්නේ AI තාක්ෂණය වගේ දේවල් ආපුවම හරි ලොකු දේවල් කියලා. AI තාක්ෂණයක් ලොකු දෙයක් ලෝකෙට කරයි කියලා හිතුවාට ලොකු දෙයක් නෙවෙයි ලොකු විනාශයක් නම් ලෝකෙට කරයි. හැබැයි ඔය විනාශයෙන් කවදාවත් මේ ලංකාව වගේ රටවල් වල තියෙන ශාස්ත්‍ර වලට කිසිම බලපෑමක් කරන්න බෑ. මොකද ඕවා නිර්මාණය වුණාය කියලා කවදාවත් මේ තියෙන ශාස්ත්‍රත් එක්ක ඇටච් වෙන්නේ නැහැ. මොකද මේක මයින්ඩ් එකෙන් කරන වැඩක්. AI කියලා හදාගත්ත දෙයක් තොරතුරු ගබඩාවක් තුලින් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒකෙන්ද ඔයගොල්ලෝ තරුණ පරම්පරාව හිතනවා නම් ඕවා නිකන් අනමිටිය අදහස් වැඩක් නැහැ මේ පරණ දේවල් වලින් මොනවා කරන්නද ලෝකෙට කියලා කියවනම් අනාගතයේදී 2027 විතර වගේ පහ වුණ කාල සීමාව 28 29 වෙනකොට ලෝකෙටම මේ වගේ ශාස්ත්‍රවල හරි වැදගත්කමක් එනවා. ජ්‍යොතිෂය වගේ අතුළු වේද ශාස්ත්‍ර ඔය අඳුන් බැලීම් වගේ ඒ වගේ ක්‍රමවේද හරහා ඒ වගේ ලොකු වටිනාකමක් එනවා ඉදිරි කාල සීමාවේදී. හේතුව මිනිස්සු අන්ත අසරණ වෙනවා. අසනීප වලින් හරිද? ඒ කියන්නේ හොයාගත නොහැකි ලෙඩ දුක් වලින් මානසික පීඩා වලින් ගොඩාක් ලෝකෙ මිනිස්සු අසරණ වෙනවා. අන්න එදාට ඒ මිනිස්සුන්ට වැඩක් ගන්න පුළුවන් නම් මේ වීඩියෝ එක අහගෙන ඉන්න ඔයගොල්ලොත් එවැනි ශාස්ත්‍රයක් ප්‍රගුණ කරලා තියාගන්න. පැහැදිලිද? හෙලෙක් හැටියට එහෙම නැත්නම් මේ රටේ මිනිස්සෙක් හැටියට ගොඩක් වටිනවා එහෙම දෙයක් ප්‍රගුණ කරලා තියාගන්න එක. ඉතින් ඒක ප්‍රගුණ කරගන්න ඔයගොල්ලන්ට ජ්‍යොතිෂ ශාස්ත්‍රය නිමිති බැලීම් වගේ කටයුතු කරගන්න ගෲප් එක දාලා තියෙන WhatsApp ගෲප් එක. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඒවා අපි කරන වෙලාවට ඔයගොල්ලන්ට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න අවස්ථාව ඕනි තරම් තියෙනවා. ඉතින් අලුත් වීඩියෝ එකක් හම්බෙමු. මම මේ චූටි අදහසක් දුන්නේ මේ උදේම දැක්ක වීඩියෝ එකක් හින්දා.